එක වචනයකින්වත් පැහැදිලිද මං කියන එක? එක වචනයකින්වත් පින්නතුනි මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. සංසාරේ කවදානම් ආයේ මිනිස්සු වෙලා උපදින්නද? මේක වැරදි කියලා ඉගෙන ගන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි මනුෂ්‍යාත්ම භාවය. හෙට ඉඳන් පිළිපදින්න. වචනකින්වත් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. කිසි කෙනෙක්ගේවත් හිතක් රිදෙනවා නම් පින්නතුනි රවණ්ඩවත් එපා. එයිද මේ පව් පිරෙන්න තියෙන එකම ලොකුම ආත්ම භාවයක් තමයි මිනිසත් භාවය. බුදුවරු උගන්වනවා සියලු මේ මහා විශිෂ්ට දේශනාව. සියලු පව් නොකළ යුතුය. එහෙනම් මිනිස් වෙලා ඉපදුනාම පුරුදු වෙන්න ඕනේ සියලු පව් නොකර ඉන්න.